අද මාර්තු 3 වෙනිදා දවසේ පැය 24ම කානිවල් එකක් වගේ තිබ්බ රට අද ටිකක් පාළුවට ගිහිල්ලා මේ තියෙන යුද්ධමය වාතාවරණයත් එක්ක දවස් 3කට විතර පස්සේ කඩේට යන්න එළියට බැස්ස වැඩි දුර ගියෙත් නෑ කිලෝමීටර් 2ක් විතර දුරට තමයි ගියේ. ඒ යනකොට පාර දෙපැත්තේ තිබුණු දේවල් ටික මම මේ වීඩියෝ එකට ගත්තේ. මෙහෙම නෙමෙයි වෙන දවසකට මේ පාර යන්න බෑ මේ වෙලාවට මාර ට්‍රැෆික් එකක් තියෙන්නේ. ඒ කොච්චර තිබුණත් පුදුම සාමකාමීකමක් තිබුණු රටක්නේ කටාර් ඩුබායි කියන්නේ. හරිම සාමකාමී කිසිම කෙනෙකුට කිසිම හිරිහැරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්කම තිබුණු රටවල් මේවා. වෙන කෙනෙකුගේ උවමනාවකට දවසකට දෙකකට හරි මෙහෙම පාරුවට ගිහිල්ලා තියනවා දැක්කම හිතට හරිම දුකක් දැනෙනවා. මේ ඩ්‍රැගන් මාර්ට් එකට ආවේ. හැබැයි සුපුරුදු විදියට ඒ දේවල් ටික එහෙම තියෙනවා. කිසිම වෙනසක් වෙලා නැහැ. පාරවල් තමයි පාළුවට ගිහිල්ලා තියෙන්නේ. මිනිස්සු ටිකක් අඩුයි ටිකක් නෙමෙයි. මෝල් එක ඇතුලේ මිනිස්සු ගොඩාක් අඩුයි. අපි ෆුඩ් කෝර්ට් එකට ගියා වෙනදා ඉඳ ගන්න පුටුවක් ගන්න කෑම එක අතේ තියාගෙන ඉන්නවා වෙනවා විනාඩි 15ක් 20ක්. හැබැයි අද ඔක්කොම රෙස්ටුරන්ට් එකේ ෆුඩ් කෝර්ට් එකේ මම හිතන්නේ 5 දිනක්වත් හිටියේ නැති තරම්. උනාට චුට්ටක් මෙහෙම මෝල් එකේ හට මෙහාට ඇවිදලා පොඩි මීල් එකකුත් අරගෙන ගෙදරට ආවා. මේ එනකොටත් මම ඔයාලට පාර පෙන්නනවා. තිබුණු විදිය එක්ක අද තියෙන විදිය හිතා ගන්න බෑ. ඇත්තට ඒක හරීම දුක හිතෙන දෙයක්. මේ අය ඩුබායි රාජ්‍ය රටේ ඉන්න මිනිස්සු ගැන පුදුම ආරක්ෂාවක් ඒගොල්ලන් මේ මිනිස්සුන්ට දෙන්නේ. ඒ පිට රට අය කියලා නෑ. උපරිමයෙන් මිනිස්සුන්ගේ ආරක්ෂාව සපයලා තියෙනවා. ඒ හින්දා තමයි මේ විදියට මේ වගේ වෙලාවකත් එළියට බහලා අපිට ඇවිදින්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ අතින් ගොඩාක් ස්තුතියි මේ රාජ්‍යයට සහ රාජ්‍ය පාලනයට. යන්න බලන්නකෝ ෆුඩ් කෝර්ට් එකේ විදිය. මම හිතන්නේ 5 දිනක්වත් හිටියේ නැහැ. ඒ තරමට හිස් වෙලා මිනිස්සු චුට්ටක් බය වෙලා ඉන්නවා. මිනිස්සුන්ට නුහුරු ඉන්නේ මේ අත්දැකීම. ඒ හින්දා ඇත්තටම අපි ටිකක් බයෙන් තමයි ගියේ. මේ බලන්නකෝ මිනිස්සු කවුරුත් නැහැ. නැත්තම් මේවයි ඉඳගන්න පැය භාගයක් විතර බලාගෙන ඉන්න වෙනවා. එච්චර සෙනඟ පිරීලා තිබුණු තැනක්. ගොඩක් තැන්වල මේක තමයි දවසකට දෙකකට තත්ත්වේ. මොනා කරන්නද නේද? ඉක්මනට මේ தත්ත්වේ ඉවර වෙලා අපි ජීවත් වෙන මේ රටවල් වලට සාමය උදා වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ රට බලා ගන්න ඒ දෙවියන් වහන්සේගේ නාමයෙන් රටට සාමය උදා වෙන්න මිනිස්සුන්ට එයාලගේ පුරුදු ජන ජීවිතයට හුරු වෙන්න අවස්ථාව ලැබෙන්න කියලා අපි උදේර ප්‍රාර්ථනා කරනවා. මේ අපි ආපහු එනකොට මේ පාර හරිම පාළුයි. නැත්තම් මේ පාරවල් පිරිලා මේ වෙලාවට වාහනයක් එහාට මෙහාට ගන්න බැරි තරම් පාරේ ට්‍රැෆික් එක. අද මේ මොනවත් නැහැ පාර හිස් වෙලා. වචනෙට මිනිස්සු බයයිනේ නේද? ඒකයි මේ